ආර්ශෂ් කියන්නේ ගොඩක් දෙනෙක් කතා කරන්න ලැජ්ජ වෙන. ඒත් බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක්. මුල් අවධියේදී මේ රෝගය හඳුනාගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. මලපහ කිරීමේදී රුධිරය පිටවීම. ගුද මාර්ගය අවට කැසීම හෝ වේදනාව. මලපහ පිට කිරීමේදී ඇතිවන දැඩි අපහසුතාවය. මේ ලක්ෂණ තුන තියෙනවා නම් ඔයා වහාම සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි බය වෙන්න එපා. අර්ශස් වල පළමු මට්ටමේදීම මේ දේවල් කළොත් ශල්‍ය කර්මයක් නැතිවම මේක සුව කරගන්න පුළුවන්. දවසකට වතුර ලීටර 3ක් බොන්න. මලපහ මෘදු කරලා පිටවීම පහසු කරන්න වතුර අත්‍යවශ්‍යයි. වේල් 3ටම පලා වර්ග කන්න. පලාවල තියෙන තන්තු මගින් බඩවැල් වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරනවා. සෑම වේලකටම ඇඹුල් කෙසෙල්. ඇඹුල් කෙසෙල් ස්වාභාවික විරේකයක් වගේ ක්‍රියා කරලා මලබද්ධය දුරු කරනවා. වැසිකිළියේ උපරිම විනාඩි 3යි. ගොඩක් වෙලා තැටමීම නිසා ගුද මාර්ගයේ නහර ඉදිවෙනවා. ඒ නිසා වැඩි වෙලාවක් වැසිකිළියේ ඉන්න එපා. රාත්‍රී ආහාරයට ගස් ලැබුව. ගස් ලැබුව වල තියෙන එන්සයිම ආහාර ජීර්ණය පහසු කරලා පසුදා උදෑසන මලපහ කිරීම ඊටාම පහසු කරනවා. මානසික ආතතිය පාලනය කරන්න. මානසික ආතතිය ඔයාගේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපානවා. සංසුන්ව ඉන්න උත්සාහ කරන්න. අර්ශස් කියන්නේ ලෙඩක් මිසක් ලැජ්ජා විය යුතු දෙයක් නෙවෙයි. මේ සරල පුරුදු ටික අදම පටන් ගන්න. හැබැයි රෝගය උත්සන්න වෙනවා වගේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා. ඔයාගේ හිතවතුන්වත් දැනුවත් කරන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 02යි 533 හතගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල